සරලයි පාර වහන්නේ හරි සරලයි පේමන්ට් එක වහන්නත් එපා පේමන්ට් එක වහන්නෙත් නෑ ගේට්ටු වහන්නෙත් නෑ හරි එහෙනම් මේ තියෙන පේමන්ට් එක පොඩ්ඩක් ඉන්න ඔබතුමාට බෑ තැනක් තීරණය කළා කියලා ඔබතුමා ඊළඟ දවසේ කියයි කොහේ හරි නුවරඑළියම කරගන්න කියලා කියන්න අවශ්‍ය නෑ ඉතින් ඔබතුමා ඒක කරන්නේ මහජන පීඩාවන් නොවන තැන තමයි අපි මේ පෙන්නුවේ මේ අපි පාඩිය වෙලා පැයක් අතර හිටියා පැයක් අතර ඉඳලා දැන් ඕගොල්ලෝනේ පාර වහලා තියෙන්නේ පීඩාවට පත් මිනිස්සු වැඩේ වෙන්නනේ පීඩාවට අවශ්‍යතාවය වෙන්න මේක මේ අපි තීරණයක් නෙවෙයි ඔබතුමාලාගේ උද්ඝෝෂණය සරි විරෝධතාවය පාන්න මේ රටේ තියෙන මේ ප්‍රදේශයේ තියෙන මහ ජනතාවට අවහිරයක් හිරියාරයක් නොවෙන්න අපි මේ කරන තීරණයක් නෙවෙයි අපි පෙනී සිටින්නේ මහ ජනතාවගේ සහ වාහන වලට වෙන හානිය හිරියාරය වෙනුවෙන් ඒ වගේම ඔබගේත් ආරක්ෂාව වෙනුවෙන් ඒ හින්දා කරුණා කළා අපි ඕගොල්ලෝ අතර ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව ඕගොල්ලෝ ආපු අවශ්‍යතාවය ඉෂ්ට කරගමු දෙගොල්ලෝගේම ප්‍රශ්නයක් ඇති නොවෙන්න හරිද ඔබතුමාලා ඉල්ලීම කියන්නේ මොකද මෙච්චරලා කිව්වනේ මේ හන්නක මාත්‍ය ඕගොල්ලෝ අතන දැන් මේක විද්‍යාරක්ෂිත කලාපයක් කියන එක ඔබතුමා හොඳටම දන්නවනේ හොඳටම දන්නවා හොඳටම දන්නවා දන්න හින්දා කරපු දරුත් දන්නවා ප්‍රධාන දොරටුවක් අවහිර කරන්න ගියොත් ඔයා පළවෙනි ප්‍රශ්නේ දැන් මම කියන්නම්කෝ මේ තියෙන්නේ ගම්මඩුව ගම මේ නාය ගිහිල්ලානේ හරි ඔය අපි දන්නවා ඉතින් දැනගත්තට වැඩක් නෑ අපි දන්නවා දැනගත්තට වැඩක් නෑ ජනාධිපතිතුමා දැනගත්තට වැඩක් නෑ මාතලේට ආවා මේ දැන් හරි ඔබතුමා ආඩම්බරෙන් මේ ගැන දන්නවා Facebook එකේ පෝස්ට් දාන්නත් ඇති මාර දුකයි ගම්මඩුව ගැන කියලා අඳපොළ ගැන කියලා නැත්තම් ගොඩක් පොතේ අපිට කමන්නේ එතකොට Facebook නෑ ඊට පස්සේ දැන් ඒ මිනිස්සුන්ට යන්න තැනක් නෑ ඒ ගැන කියන්න ආවා ඇවිල්ලා උද්ඝෝෂණයක් කරනවා ඒ කරන්න ඇවිල්ලා අතර ගේට්ටු වහන්නේ වහනව නම් අපි එපා කිව්වත් වහනවා අමාරු වෙනවා එහෙනම් අමාරු ඒකට මට hina වෙනව හැර වෙන උත්තරයක් හරි අද මාතෘ ටිකක් හිටියා 2022 ඒ මාතෘ ටික මේගොල්ලෝ දැන් අපි ඒ මාතෘ ටික ලංකාසන්තුගේ කන්තලේ ජනතාව ලංකාව අද ගේට්ටු අවගිර කරන්න අපි ආවේ නෑ ගේට්ටු වහන්නේ අවගිර කරන්නේ බලමු ඕනේ මේක පවතින රජයට අපිට වැඩ කරන්න මේ බස් එකට එහා පැත්තේ පොඩි උද්ඝෝෂණයක් කරන මාර බයක් නේ බය කොහෙද ඉතින් එහෙනම් කරන්න දෙන්නකෝ කරන්න දෙන්නකෝ ඔයා මේ එතෙන්ට යයි හැබැයි අනිත් අය යන්න ගියොත් අපි බලනවා හරි ඉතින් අපිට ගන්න මේ අත්තරංගුර ගන්නවා කියලා මහජන දුක කියන්නේ අපි පීඩනයට ලක් වෙච්ච මිනිස්සු ඕගොල්ලන්ට දුක කියන්න ආවා එතකොට අපිට ගානක් නම් කමක් නැහැ අපි බලමු ඒක අපිට මෙතන උද්ඝෝෂණය කරගෙන දෙන්න බාධා කරන්නේ කරන්න ඉතින් කරන්න මේ නෑ ඕගොල්ලෝ මේ මැදිහත් වෙන විදිය වැරදි මේ වැඩේ හොඳ නැහැ ඕගොල්ලෝ මැදිහත් වෙන විදිය වැරදි ඔයා මැදිහත් වෙන විදිය හරි නෑ මේ අහන්නකෝ අපි ඔයා මේ මැදිහත් වෙන්නේ ඔබතුමාට පුළුවන් කට්ටියකට ඔයා මේ කොළඹ පදිංචි ඔබතුමාට පුළුවන් Apa